මේ සෑම දෙයක්ම මේ කවදා හරි වෙන්න තියෙන දේ අපිට ටිකක් කලින් වුණා ඒකයි උනේ. ඇති වෙච්ච දේවල් නැති වෙන එක සහ වෙන් වෙන එක මේක කවදා හරි වෙන්න තියෙන දෙයක් නේ. අර ඒක ටිකක් පින්නතුනේ මේ ඉක්මන් වුණා. නමුත් අපි දැන් මේ සූදානම නැවත නැගිටින්න. ධර්මානුකූලව දැනගන්න ඕන හිත හදාගන්න ඕන මොකක්ද මේ වෙච්ච දේ කියලා. සමහර තැන්වල සමහර සිද්ධි දිහා බලනකොට පැහැදිලිවම පේනවා කර්මය කොච්චර බලගතු වෙන්නද කියලා. දෙපැත්තෙන් වතුර දාලා මිනිස්සු ගෙවල් ඇතුළේ හිර වෙලා මැරුණේ නැද්ද? දොර අරගන්න බැරුව මිනිස්සු මැරුණේ නැද්ද? වෙනතුනේ පස්සට පැය 18කට වැඩියෙන් ඉඳලා බේරිච්ච මිනිස්සු හිටියනේ. එහෙම හිටියේ නැද්ද? හිටියා. හරි පහසුවෙන් බේරෙන්න තිබිලා පහසුවෙන් මැරුණා. බේරගන්න අමාරුවෙන් ඉඳලා හරි පහසුවෙන් බේරුණා. සංසාර පුණ්‍ය ශක්තිය කර්ම ශක්තිය බොහෝ දේවල් වලට බලපානවා. පිළිදු රස වාහිනිය සඳහන් වෙනවා උත්තර පබ්බත විහාරේ මම මේ දේශනා කරන්නේ බණහන එකේ තියෙන වටිනාකම මොන ක්‍රමයෙන් මැරෙන්න වේද අපි දන්නේ නැන්නේ. පහුගිය කාලේ වතුර ඇවිල්ලා නැති වුණා. කවුද දන්නේ තව මොකක් වෙයිද කියලා. කර්මය බලවත් වුණාම පින්නතුනි වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ.